සුබ දවසක් වේවා සියලු දෙනාටම. ඔබ මේ එකතු වෙලා ඉන්නේ දරුවන් විමසූ පැන නමින් ඉදිරිපත් කරනු ලබන වීඩියෝ පාඩම් මාලාව සමගින්. අද අපි දරුවෙක් එවලා තියෙන තවත් ප්‍රශ්නයකට පිළිතුරු සාකච්ඡා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. නිෂ්පාදන න්‍යායට අදාළ මේ ප්‍රශ්නේ තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. Q සමානයි 20යි K 0.4 බලය L 0.6 බලය තියෙනවා. ප්‍රාග්ධන ඒකකයක් රුපියල් 20ක්ලු ශ්‍රම ඒකකයක් රුපියල් 15ක් වෙනවලු. නිෂ්පාදන ප්‍රසාරණ මාර්ගයේ දක්වන සමීකරණය ව්‍යුත්පන්න කරන්න කියලා තමයි කියන්නේ. ප්‍රාග්ධන ඒකකයක මිල මම සංකේතවත් කරනවා PK වලින්. ප්‍රාග්ධන ඒකකයක මිල 20ක් වෙනවා. ශ්‍රම ඒකකයක මිල PL කියලා දානවා 15ක් වෙනවා. දැන් මෙන්න මේ අවස්ථාවේ නිෂ්පාදන ප්‍රසාරණ මාර්ගයේ දක්වන සමීකරණය ව්‍යුත්පන්න කරනකොට දිගුකාලීන නිෂ්පාදන සමතුලිත රූප සටහන තුළ සමනිෂ්පාදන වක්‍රය සමපිරිවැය වක්‍රයේ ස්පර්ශ වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ ගාණය හදනකොට අපි සමනිෂ්පාදන වක්‍රයේ බෑවුම සහ සමපිරිවැය වක්‍රයේ බෑවුම සමාන කරගත යුතු වෙනවා. සමනිෂ්පාදන වක්‍රයේ බෑවුම අපිට මේ විදිහට ගන්න පුළුවන් MRTS ආන්තික ශිල්පීය ආදේශන අනුපාතය මෙතන ප්‍රාග්ධනයේ සහ ශ්‍රමයේ කියලා ලියනවා සමානයි ඒකම නිරූපණය වෙනවා MPK බෙදීම MPL මේ අවස්ථාවෙන්ම නිරූපණය වෙන්නේ ආන්තික ශිල්පීය ආදේශන අනුපාතය. ඒක සමාන වෙන්න ඕන සමපිරිවැය වක්‍රයේ බෑවුම PK බෙදීම PL වලට. මේ ගානට අනුව අපිට MPK හොයාගන්න ඕන. මම වෙනම හොයාගන්නවා MPK. MPK හොයාගන්නේ අවකලනය කරලා තමයි ශ්‍රිතයක් දුන්නාම හොයාගන්න ඕනේ. Q කියන ශ්‍රිතයක් තියෙනවා. මේ Q කියන ශ්‍රිතය K වලින් තමයි අවකලනය කරන්න ඕනේ. එතකොට 20යි K 0.4 බලය තියෙන්නේ. එහෙනම් මේ ඔක්කොම ගුණිතයක් තියෙන්නේ. මෙන්න මේ 0.4 බලය කියන එක මුලට එනවා. එහෙනම් 0.4 ගුණ කරන්න ඕන 20න්. ඊට පස්සේ K 0.4 බලය තිබ්බේ බලෙන් එකක් අඩු වෙන්න ඕන. L වලට බලපෑමක් උනේ නැහැ. ඒ නිසා 0.6 එහෙමම ලියනවා. 0.4 20න් ගුණ වුණාම 8ක් වෙනවා. K 0.4 බලෙන් එකක් අඩු වුණාම ඍණ 0.6 කියලා එනවා. L වෙනසක් නැහැ. L 0.6යි. මේ තමයි MPK. ඊට පස්සේ අපි ඊළඟට හොයනවා MPL. එහෙනම් MPL හොයන්නේ කොහොමද? Q කියන ශ්‍රිතය අවකලනය කරනවා L වලින්. එතකොට වෙන්නේ මෙන්න මේ L කියන එක L එකේ තියෙන බලය 0.6 මුලට එනවා. ඒකේ එතන තියෙන සංඛ්‍යාව එක්කන් ගුණ වෙනවා 20යි. K වලට බලපෑමක් නැහැ. 0.4 බලයේ තියෙන එක හැමම ලියනවා. L වලට බලපෑමක් වුණා 0.6න් අඩු වෙන්න ඕන 1. 0.6 20න් ගුණ වුණාට පස්සේ එනවා 12යි K 0.4 බලය L 0.6න් එකක් අඩු වුණාම ඍණ 0.4ක් වෙනවා. මේ තමයි MPL. දැන් අපිට MPK බෙදීම MPL තමයි ගන්න ඕනේ. දැන් අපි මේ කොටස ගමු. MPK උත්තරේ තියෙන්නේ 8 K ඍණ 0.6 බලය L 0.6. ඒක බෙදන්න ඕන MPL වලින්. MPL තියෙන්නේ 12යි K 0.4 බලය L ඍණ 0.4 බලය. ඒක සමාන වෙන්න ඕන PK බෙදීම PL වලට. PK වල අගේ අපි ගත්තා 20යි කියලා තියෙනවා. ඒ කියන්නේ ගානෙම දීලා තියෙනවා 20යි. බෙදීම PL වල අගය 15යි. දැන් මෙන්න මේ ආපු උත්තරේ සුළු කරන්න තියෙන්නේ 8ට 4 ඒවා 2යි 12ට 4 ඒවා 3යි මෙතනත් සුළු කරගන්න පුළුවන් 15ට
5 3යි 20ට 5 4යි. එතකොට එනවා 2 මෙතන k ඍණ 0.6 නේ ඒක පල්ලෙහාට යන්න ඕන. l 0.6 තියෙනවා. මෙතන යට l ඍණ 0.4 තියෙනවා. ඒක උඩට එනවා. එතකොට මොකද වෙන්න ඕනේ? එකතු වෙන්න ඕන 0.4. බෙදීම 3යි කියන එක මෙතනට එනවා. k 0.4 මෙතන තියෙනවා. උඩ ඍණ 0.6ක් තියෙනවා කේවල බලයක් සහිතව. ඒක පල්ලෙහාට එද්දී ඒක එකතු වෙන්න ඕන මේ පල්ලෙහා අවස්ථාවට. සමානයි 4 බෙදීම 3. 0.6යි 0.4යි එකතු වුනහම එකක් වෙනවා. ඒ කියන්නේ ලාවය 2යි l වෙනවා. හරය 0.4යි 0.6යි එකතු වුනහම 3යි k බවට පත් වෙනවා. සමානයි 4 බෙදීම 3. දැන් අපිට හරස් ගුණිතය දාන්න පුළුවන්. 3 අරක් 2 6යි l 4 වරක් 3 12යි k කියලා එනවා. අපි l වලින් විතරක් තියෙන සමීකරණයක් හදා ගන්න ඕන මෙතනදී. මේ පැත්තත් 6න් බෙදනවා. මේ පැත්තත් 6න් බෙදනවා. එතකොට එනවා l සමානයි 12ට 6 2යි k කියලා එනවා. මේ තමයි ප්‍රසාරණ මාර්ගයේ දැක්වෙන සමීකරණය වෙන්නේ. එහෙම නැත්නම් මේ පළවෙනි ප්‍රශ්නේ නිෂ්පාදන ප්‍රසාරණ මාර්ගයේ දක්වන සමීකරණය ව්‍යුත්පන්න කරන්න කියනවා. මේ විදිහට තමයි ව්‍යුත්පන්න කරන්නේ. අවසාන උත්තරේ l සමානයි 2k කියලා එනවා. දෙවෙනි කොටසෙන් අහනවා ආයතනය ප්‍රාග්ධන ඒකක 45ක් සහ ශ්‍රම ඒකක 60ක් යොදා ගනිමින් නිෂ්පාදනයේ යෙදේ නම් මේ කාර්යක්ෂම යෙදවුම් සංයෝගයක්ද යන්න පැහැදිලි කරන්න. දැන් අපි කලින් ගාන හදද්දී ප්‍රසාරණ මාර්ගයේ සහිත සමීකරණයේ විදිහට ගත්තේ l සමානයි 2k. දැන් මේකේ ප්‍රාග්ධනයේ ඒකක මිල නෙමෙයි මේ ප්‍රමාණය ශ්‍රම ඒකක 60. දැන් මෙන්න මෙතනට k වෙනුවට දාන්න ඕන එන 45. l සමානයි 2 ගුණ කිරීම 45. එතකොට එනවා කීයක්ද? l සමානයි 2 වරක් 45 90ක් වෙනවා. දැන් ප්‍රශ්නෙන් අහන්නේ 45 සහ 60 යොදා ගත්තාම ශ්‍රමය 60ක් සහ ප්‍රාග්ධනය 45ක් යොදා ගත්තාම ඒ තියෙන අවස්ථාව කාර්යක්ෂම යෙදවුම් සංයෝගයක්ද කියලා අහන්නේ. දැන් 45 යොදා ගත්තාම L කීයක්ද වෙන්න ඕනේ? 90ක්. හැබැයි L තියෙන්නේ කීයද? 60යි. එහෙනම් මේ අවස්ථාව කාර්යක්ෂම සංයෝගයක් නොවේ. මේ තමයි පැහැදිලි කිරීම යටතේ දක්වන්න ඕන තොරතුරු ටික. එතකොට අද අපි කතා කරේ දරුවෙක් කියවලා තිබ්බු ප්‍රශ්නයක් නිෂ්පාදන න්‍යායට අදාළව. ඒ ප්‍රශ්නයට අදාළ පිළිතුරු මේ විදිහට තමයි ලබා ගන්නෙ. ඔබට යම් ගැටලුවක් තියෙනවා නම් සහ වෙනත් ප්‍රශ්නයක් ඔබට සාකච්ඡා කරගන්නට අවශ්‍ය නම් WhatsApp මාර්ගයෙන් එවන්න හැකි නිදහස් වෙලාවක ඒ සඳහා පිළිතුරු ලබා දීමට සූදානම් වෙලා ඉන්නේ. එසේනම් දරුවනි තවත් දවසකදී හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට ඔබෙන් සමුගන්නවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.